ආයුබෝවන් ඔබ සැමට මම කෙටි කාලෙකින් පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්න අදහස් කරුවේ. ඒකට මූලික හේතුව වන්නේ රාජකාරිය හා සම්බන්ධ කාර්යබහුලතාවයයි. ඉතින් මම අද ඔයගොල්ලෝ කෙටියෙන් දැනුවත් කරන්න අදහස් කරන්නේ යකඩුවනතාවය නිසා ඇතිවන නිරක්තිය එහෙමත් නැත්නම් iron deficiency anemia කියන තත්ත්වය සම්බන්ධව. ඉතින් මං වෙත හිමෝග්ලොබින් අඩුයි කියලා යොමු වෙන රෝගීන්ගෙන් බහුතරයකගේ ඇත්තේ මෙම යකඩුවනතාවයයි. මේ ඉතා පහසුවෙන් අපිට මග ඇරෙන්න පුළුවන්. අපිට පහසුවෙන් නොසලකා හැරෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මූලින්ම අපි මේ යකඩ කියන මූලද්‍රව්‍ය අපේ ශරීරයට අවශ්‍ය ඇයි කියලා තේරුම් ගමු. අපගේ රුධිරයේ තියෙන රත රුධිරාන ඒවා හිමෝග්ලොබින් කියන සංඝටකයක් තියෙනවා. ඒ හිමෝග්ලොබින් කියන සංඝටකයේ හීම් කියන ඒ සංඝටකයේ සෑදීමට හීම් කියන ඒ කොටස සෑදීමට අපිට යකඩ කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඉතින් මේ හිමෝග්ලොබින් වලින් මොකද්ද සිද්ධ කරන්නේ? හිමෝග්ලොබින් වලින් කරන්නේ අපගේ පෙනහළු වලින් අපි ලබා ගන්න ඔක්සිජන් අපගේ පටක කරා පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා ඒක පටක කරා ප්‍රවාහනය කරන්නේ මේ හිමෝග්ලොබින් මගින්. හිමෝග්ලොබින් අඩු වුණාම මේ ඔක්සිජන් පරිවහනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපේ හිමෝග්ලොබින් අඩු ඇනීමියා කියන තත්ත්වය අපිට නැත්නම් නිරක්තිය රක්තහීනතාවය මේ කියන තත්ත්වයට ඇති වෙනවා. එතකොට අපිට මොනවාද දැනෙන්නේ? අපිට මොනවාද රෝග ලක්ෂණ දැනෙන්නේ? හිමෝග්ලොබින් අඩු වෙනකොට සාමාන්‍යයෙන් අපිට ඉතා දුර්වලකමක් ඇති වෙනවා. අපිට පොඩි වැඩක යෙදුනත් අපිට අධික තෙහෙට්ටුවක් මහන්සි ගතියක් දැනෙනවා. අපේ හෘද ස්පන්දනය ඉතා වැඩිපුර ඉතා වේගයෙන් සිද්ධ වෙනවා. palpitations කියලා අපි කියන්නේ ඒ වගේ ඒවා අපිට දැනෙනවා. ඒකම හිසකෙස් යෑම ඒ වගේ තත්ත්ව වෙන්න පුළුවන්. එතකොට ඒවා තමයි මේ ඇනීමියා එකම නැත්නම් iron deficiency anemia වල තියෙන රෝග ලක්ෂණ වෙන්නේ. එතකොට අපිට ওই තත්ත්වය අපි නිකන් මග ඇරියොත් නොසලකා හැරියොත් දීර්ඝ කාලිනව අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? දීර්ඝ කාලිනව අපේ හෘදය අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි කියනවා heart failure කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට ගර්භණී අවස්ථාවේදී මෙම යකඩුවනතාවය නොසලකා හැරියොත් ගර්භාසාර්ථක වීම, අඩු දරුවපත් ඇතිවීම ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම කුඩා වර්ධන වෙන දරුවන්ගේ මේ යකඩුවනතාවය නොසලකා හැරියොත් ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය, බුද්ධිමය වර්ධනයට එය බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට අපේ ඇඟේ යකඩුවනතාවය ඇති වෙන්නේ කෙසේද? හේතු මොනවාද? එතකොට යකඩුවනතාවය ඇති වෙන්න මූලිකවම හේතු වෙන්නේ අධික රුධිර වහන. විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් වීම සිද්ධ වෙනකොට ඉතා අධිකව රුධිර වහනය වීම වෙන්න පුළුවන්. සමහර අය ඇත්තෙන්ම මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේක වැඩිපුර යෑමක් කියලා. ඉතින් සාමාන්‍ය දින 3ට වැඩිය අපම මාසික ඔසප් වීම තියෙනවා නම් දින 6-7 වගේ ඒත් එක්කම රුධිරේ කැට වශයෙන් යනවා නම් ඔබ සනීපාරක්ෂක තුවා වැඩි වශයෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා නම් ඔබ කල්පනා කරන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියන එක. ඉතින් ඒත් එක්කම ඒක තමයි මූලිකවම හේතු වෙන්නේ යකඩ අඩුකමට නැත්නම් යකඩුවනතාවයට. අනිකුත් හේතු වෙන්නේ සමහර අයගේ ආහාර මාර්ග පද්ධතිය රුධිරය ගැලීම් සිද්ධ වෙනවා. ඒක පේන්නේ නැහැ. අපි කියන occult bleeding කියලා. ඉතින් විශේෂයෙන් දැන් සමහර අය NSAID වර්ගයේ ඖෂධ aspirin, pain killers, ibuprofen, diclofenac sodium ඒ වගේ pain killers ගන්නවා දීර්ඝ කාලීනව. නොයෙකුත් නිදන්ගත රෝග සඳහා. එතකොට එවැනි අවස්ථාවලදී මෙම ආහාර මාර්ග පද්ධතිය සීරීන් තුවාල වීම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒව දීර්ඝ කාලීනව නොදැනුවත්ව ලේ ගැනීම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ආහාර මාර්ග පද්ධතියේ පිළිකාමයේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වලින් දීර්ඝ කාලීනව රුධිරය ගැනීම සිද්ධ වෙනවා. එතකොට එහෙම තත්ත්වවලදී මේ iron deficiency anemia එහෙම නැත්නම් යකඩුවනතාවය නිසා ඇති වෙන නිරක්තිය ඇති වෙන්න පුළුවන්. එතකොට අනිත් කාරණාව තමයි යකඩ අඩු ආහාර අපේ ආහාර වලට එකතු කර ගැනීම නිසා විශේෂයෙන් ආසියානු ජාතිකයෝ වශයෙන් අපි කාබෝහයිඩ්‍රේට් ගොඩක් කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒත් එක්කම ප්‍රෝටීන් මේ ආහාර අඩුවෙන් ගන්න. එවැනි අවස්ථාවලදී
අපිට මොකද මස් මාංශවල මාළු වගේ තමයි යකඩ ගොඩක් තියෙන්නේ. ඒවා අඩු වෙනකොට අපිට යකඩ ඌනතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී අවස්ථාවේදී එහෙමත් නැත්නම් ළමයි වර්ධනය වෙන අවස්ථාවේ නිරතුරුවම යකඩ අඩුවක් ඇති වෙනවා. ෆිසියොලොජිකල් අයන් ඩෙෆිෂන්සි කියලා අපි කියන්නේ. ඉතින් ඒ තත්ත්ව අඳුනගෙන ඒවා අවශ්‍ය විට ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉතින් යකඩ ඌනතාවය කියලා අපිට සැක හිතුණොත් එහෙම නැත්නම් අපිට anemic symptoms anemia නිසා ඇතිවන රෝග ලක්ෂණ අපිට දැනුනොත් අපි වහම වෛද්‍ය උපදෙස් පැදිය යුතුයි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් හෝ අපි වගේ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඉතින් ඔබගේ රෝග ඉතිහාසය ගැන වෛද්‍යවරු විස්තර අහලා ඒගොල්ලන් ඊට පස්සේ ඔය විශේෂයෙන් රුධිර පරීක්ෂණ කීපයක්කින් අපිට ඒ තත්ත්වය අඳුර ගන්න පුළුවන්. හරියටම නිර්ණය කර ගන්න පුළුවන්. full blood count, blood picture, serum ferritin, iron studies කියලා පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ වලින් යකඩ ඌනතාවය හරියටම නිර්ණය කරගන්න පුළුවන්. ඒකට යකඩ ඌනතාවය හරියටම නිර්ණය කරගත්තට පස්සේ අපි ප්‍රතිකාර වශයෙන් යකඩ පෙති ලබා දෙනවා. ඒත් එක්කම ඒකට හේතුවත් මූලිකම යකඩ හේතු අඩු වෙන්න හේතුවත් අපි හොයාගත යුතුයි. ඊට අමතරව යකඩ පෙති ලබාගෙන ඒ ඌනතාවය සම්පූර්ණ කරගත යුතුයි. ඉතින් යකඩ පෙති වශයෙන් අපි ලබා දෙනවා. ඒ හිමෝග්ලොබින් අඩුකම නැත්නම් යකඩ ඌනතාවයේ තීව්‍රතාවය අනුව අපි වරකට කියන්නේ දවස් දිනකට වරක් හෝ දෙවරක් ඒ යකඩ පෙති ලබා ගන්න ලෙස අපි උපදෙස් දෙනවා. ඉතින් මේක දීර්ඝ කාලීනව ගන්න ඕනේ. සමහර අය යකඩ පෙති ඔය මාසයක් අරගෙන දෙකක් අරන් මාසයක් පොඩි කාලයක් අරගෙන හරි කියලා නවත්තනවා. හරියට චෙක් කරන්න හිමෝග්ලොබින් වැඩි වෙලාද යකඩ මට්ටම වැඩි වෙලාද එහෙම චෙක් කරන්නේ නැතුව නිකම්මම ඒ ප්‍රතිකාරය නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? ආපහු යකඩ ඌනතාවය ඇති වෙනවා. ඒ නිසා හරි විදිහට යකඩ ප්‍රතිකාරය ගත යුතුයි. ඒ මාස 5ක් හෝ 6ක් සම්පූර්ණ වෙනකම් අවශ්‍ය ටෙස්ට් ඒ පරීක්ෂණ කරලා සායනික උපදෙස් මත ඒ ෆොලෝ අප් එකක් ඇතුව ඒ යකඩ ප්‍රතිකාරය ඇගේ යකඩ ගබඩා සම්පූර්ණ වෙනකම් යකඩ ප්‍රතිකාරය ලබා ගත යුතුයි. සමහර අයගේ ඇත්තම කිව්වොත් යකඩ අවශෝෂණය අවශෝෂණ ප්‍රශ්න නිසා යකඩ අවශෝෂණය හරියට සිද්ධ වෙන්නේ නැහැ. සමහර අයගේ යකඩ පෙති බොන්න බෑ අතුරු ආබාධ නිසා. නැත්නම් සමහර අවස්ථාවලදී අපිට යකඩ ඉක්මනට වැඩි කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි යකඩ නික්ෂේපණයක් වශයෙන් ලබා දෙනවා. අපි කියන්නේ IV iron කියලා. ඉතින් ඒ IV iron ලබා දෙන්නේ iron එක අපි නික්ෂේපණය සේලයින් එක කලදිය කරලා අපි ඉන්ෆියුෂන් එකක් විදිහට තමයි දෙන්නේ. ඉතින් ඒ එක යකඩ ප්‍රතිකාර කරන ක්‍රමයක්. ඉතින් ආයමත් හිමෝග්ලොබින් අපි හිතමු ගොඩාක්ම අඩුයි කියලා හිමෝග්ලොබින් එතකොට 5-4 ඒ මට්ටමට වැටෙනවා. අපි අතන රුධිර පාල විලනයක් සිද්ධ කළ යුතුයි. ඉක්මනින් හිමෝග්ලොබින් වැඩි කර ගැනීමට. ඉතින් යකඩ ප්‍රතිකාරයේත් එක්කම අනිකුත් යකඩ තියෙන ආහාර අනුභවයත් ඒත් එක්කම වැඩි කරගත යුතුයි. මම කලින් සඳහන් කරන්න යෙදුණු පරිදි යකඩ වැඩිපුර තියෙන්නේ මස් මාංශ විශේෂයෙන් මස් මාළු රෙඩ් මීට් රතු මස් වල තමයි කියන්නේ විශේෂයෙන් වැඩිපුර යකඩ තියෙන්නේ. ඒත් එක්කම කොළ ජාති කිව්වොත් ඔය නිවිති සාරණ කතුරු මුරුංගා ඒ වගේ පලා වර්ගවල වැඩිපුර යකඩ තියෙනවා. ඒත් එක්කම කොළ කැඳ වගේ පානය කෙරුවොත් ඒකත් වඩාත් උචිත වෙනවා. ඒත් අමතරව ධාන්‍ය වර්ගවලත් තියෙනවා යකඩ විශේෂයෙන් පරිප්පු මුං ඇට කඩල ඒවලත් යකඩ තියෙනවා. කිරි බිත්තර වගේ ඒවලත් වැඩිපුර යකඩ තියෙනවා. ඉතින් ඒ වගේ ආහාර වැඩිපුර ආහාර වලට එකතු කරගත යුතුයි. ඊට අමතරව විටමින් C තියෙන ආහාර නාරංජ ජූස් එකක්, දොඩම් යුෂ, ලයිම් ජූස් ඒ වගේ එකක් දෙහි කුමක් හෝ දෙයක් ප්‍රධාන ආහාර වලින් පස්සේ බොන්න පුළුවන් නම් ඒ ප්‍රධාන ආහාර වලින් තියෙන යකඩ ප්‍රමාණය අවශෝෂණය කරගන්න ඒක උපකාර වෙනවා. ඒත් එක්කම මෙහිදී තවත් සඳහන් කරන්න ඕනේ තේ වැනි තේ පානය
එහෙම ගොඩක් පුරුදු වෙලා ඉන්නවා නම් ඒක යකඩ අවශෝෂණයට බාධා ඇති කරනවා. ඉතින් විශේෂයෙන් දවසකට තේ එකක් බිව්වට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන ආහාර වේලකට පස්සේ එහෙම තේ එකක් බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුදු අත්හරින්න ඕනේ. ඒත් එක්කම දිනකට පානය කරන තේ වේල් ප්‍රමාණයත් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. යකඩ ඌනතාවයකින් ඔබ පසු වෙනවා නම්. ඉතින් මේ කාරණා ටික මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති මේ සුළු වෙලාවේදී යකඩ ඌනතාවය කියන රෝග තත්ත්වය සම්බන්ධව. ඉතින් ඒ සම්බන්ධව කුමනක හෝ ගැටලුවක් තියෙනවා නම් තව මගේ YouTube channel එක හරහා මගෙන් ඒක තවදුරටත් ඔයගොල්ලෝ निराකරණය කරගන්න පුළුවන්. මම වෙත යොමු කරන්න මට හැකි පමණින් මම ඒවට උත්තර දෙන්න. නැවතත් තව වීඩියෝ එකකින් ඔබලාව හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.